හලෝ ළමයි එන්න යන්න අද යමු අපි ගාල්ල වටේ රවුමක්. ගාල්ල වටේ රවුමක් කිව්වට යන්නේ ගාලු කොටුවට විතරයි. ඒ යන්නත් කලින් ඔක්කොටම කලින් අපි කාලා ඉමුකෝ. වැල්ලේ කඩේ කිව්වහම දන්නේ නැති කෙනෙක් නැහැ. වැල්ලේ කඩෙන් කාලා නැත්තම් ගාලේ ගිහිල්ලා වැඩකුත් නැහැ ඉතින්. අපි ඉක්මනට වැල්ල කඩෙන් කාලා යන්න ඕනේ ෂොප් එකට. ෂොප් එකට ගිහිල්ලා තියෙන වැඩ ටිකක් ඉවර කරලා ඔක්කොම කරගෙන තමයි අපිට ගාලු කොටුව බලන්න යන්න වෙන්නේ. ඉතින් මමයි හස්බන්ඩ්ුයි මේ යන්න ලෑස්ති වෙන්නේ එයාගේ ෂොප් එකට. ෂොප් එකට යන්න නම් ගාලු කොටුව ඇතුළට යන්න ඕනේ. මේ තියෙන ෂොප් එක. මෙතන කඩ ගොඩක් තියෙන. එහා පැත්තේ අයිස්ක්‍රීම් කඩ, මේ පැත්තේ බේකරියක් මොකක් හරි යන්න එහෙම තියෙනවා. මේක තමයි ඉතින් අපේ ෂොප් එක. ෂොප් එක ඇරලා ඒක ඇතුලේ වැඩ වගේක් තිබ්බ පොඩි වැඩ වගේක්. ඒ ටිකත් ඉවර කරගෙන අපි යන්න ඕනි ගාලු කොටුවට. දවල් ඉතින් කොච්චර හොඳට ලෑස්ති වෙලා ආවත් යන්න වෙන්නේ හවස. ඉතින් ඔය මම ඉඳන් ඉන්න තැන ඉඳන් ඉවසිල්ලක් නැතුව ගාලු කොටුවට යන්න බලන් ඉද්දි ඔන්න පොඩි තිබහකුත් ඇවිල්ලා අපි බීම හිඟුත් ගත්තා. හැබැයි ඒක හිතුව තරම් පැෂන් රසක් කියන්නේ ඇඹුල්. ඊට පස්සේ ඔය මගේ ඇඹුල් ගානකොට පේනවනේ අරන් කොදෙන්න බලන්න කියලා බලෙන් මරන් රස බලනවා. ඊට පස්සේ දවල්ටත් කෑවා. ඒක වීඩියෝ එක ගන්න බැරි වුණා. හවස් වෙලා දැන් ඔය මයිලෝ එකක් මම නම් බිව්වේ. ඒගොල්ලෝ නම් තේ බිව්වා. මම තේ බොන්න කැමති නැති නිසා. ඉතින් අපි මයිලෝ එකත් බීලා දැන් යන්න හදන්නේ ගාලු කොටුව බලන්න. අපිට ළඟයි අපි හිටපු ෂොප් එකට පිටිපස්සෙන් පාරට නැග්ගහම එතනින් නම් ගාලු කොටුව ඇතුළට යන්න ලේසි. ඉතින් අපි මේ යන්න ලෑස්ති වෙන්නේ ගාලු කොටුව බලන්න. එන්න දැන් තමයි හොඳම හරිය. හොඳම හරිය වුණාට අපි යන්නේ හවස් වෙලානේ. ඉතින් බලන්නකෝ කරුවල හරියට මං හිතන්නේ හරියට පැහැදිලිව ඇවිල්ලා ඇති කියලා. හැබැයි මට පුළුවන් විදිහට තමයි මේ වීඩියෝ ටික අරගත්තේ. බලන්නකෝ ගාලු කොටුව උඩට නැග්ගට පස්සේ වටේ පේන හරිම ලස්සන පරිසරයක් තියෙන වටේ ආසයි. ගොඩක් ෆොරිනර්ස්ලා තමයි ඇවිල්ලා හිටියේ නම් ඒ අයත් ඇවිල්ලා ලස්සනට ෆොටෝ ගහනවා, ඇවිදිනවා. ඒ අයට ගයිඩ් කරන අය අපේ සිංහල අය හිටියා. ඉතින් හරි ආඩම්බරයි. අපේ රටේ මෙහෙම දේවල් තියෙන එක බලන්න පිට රටින් එන එක. කතාවෙන් ඒකත් අමුතරක්. ෆයිනලි අපි ගාලු කොටුවේ ඔලෝසු කනුව ළඟට ආවා. ආවට පස්සේ එතන ඉඳන් පේන ලස්සන view එක තමයි මේ ගාලු කොටුවේ ඔලෝසු කනුව. එතන උඩ ගාලා තිබ්බ අපේ ජාතික කොඩිය. ඉතින් ඉර බැහැලා යන වෙලාවේ මං හිතන්නේ අපේ ආමි එකේ කට්ටිය තමයි හිටියේ. ඉඳලා ජාතික කොඩිය වෙලාවක් තිබ්බ මං හිතන්නේ ඒ වෙලාවට කොඩිය ඒ කියන්නේ කණුවෙන් මේව කරනවා. ඉතින් ඒ ලස්සනත් බලලා අන්තිම වෙනකන් ජාතික කොඩිය බානකම්ම බලන් ඉඳලා තමයි ආවේ. ඒ වෙලාවෙ නම් හිතට ලොකු ආඩම්බරයක් ආවා. ඉතින් මේ අපේ රටනේ. ඉතින් රෑ වෙනකන් හිටියා. එතනින් හැර වීඩියෝ ගන්න බැරි වුණා. අදට ගිහිල්ලා එන්නම්. බයි බයි.